මම තමයි ලූක්. මට තියෙනවා ඔයාලට රහසක් කියන්න. මට ඕනම වෙලාවක ඕනම කාලයකට ගමන් කරන්න පුළුවන්. ඕගොල්ලොන්ට හිතා ගන්නවත් බැරි අතීතයකට. බලන්න මම ඉන්නේ සෙනසොයික් යුගේ. හරිම ලස්සනයි නේද? දැන් ඔයාලා බලන්න වෙති මේක වෙන්නේ කොහොමද කියලා. ඒකට හේතුව අద్භූත ලිෆ්ට් එක. මේ තියෙන්නේ මේක මට පරම්පරාවෙන් හම්බුනේ. ආයිබෝ වේවා. ඔන්න එහෙනම් අපි ආවා. අද දවල් ආහාර වේලට අපි ස්පාඤ්ඤ ආහාරයක් ගන්න යන්නේ. රහට තියෙයි නේද? අපෝ කැලෑගිනි නම් කන්න බෑ. භූමිමේ නායක නේද? අයිස් මදිවට නයි කිව්වලු. මට ස්පාඤ්ඤ කැම වේලක් ගන්නවා. දැන් ඉන්න යාගේ කැම වේල තමයි වෙන්න වෙන්නේ. සොරි වෙන්න ඕනේ නයි මහත්තයෝ මම මේ වෙලාවේ මෙනු එක අවైలබල් නෑ. තුවන්න කකුල් දාන ඉස්සර ගෙවෙනකන් හරි තුවන්න. අයියෝ වැඩ කරන්නකෝ. එච්චර හොඳ දෙයක් නෙමෙයි වෙන්න යන්නේ. මොන හරි කරන්න වෙනවා. දුවමු මිතුරු දුවමු. පනිමු මිතුරු පනිමු. තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරයි. මම තමයි ලූ. මම ටයිම් ට්‍රැවලර් කෙනෙක්. දැන් ඉතින් අපි කට්ටියම එකතු වෙලා කාලය හරහා ගමන් කරමු. සාදරයෙන් පිළිගන්නවා ස්ටාර් හෝටල් එකට. මේකදී 5 ස්ටාර් නෙමෙයි 7 ස්ටාර් 7 ස්ටාර්. ටසි අංකල්. හුඟ කාලෙකින් යන්නේ ආව දැක්කේ. මං වගේ ලගේජ් ටික ගන්න. මේ වතාව යා කොහෙද ගියේ? ඊජිප්තුවට. වව්! ඊජිප්තුවේ නියමයිනේ. ඒක පෘථිවියේ තියෙන පරණම වෙළඳ රටක්. ඒක ආරම්භ වුණේ ක්‍රිස්තුපූර්ව 5000කට විතර කලින්. ඇත්තටම මේ නියමයි. නයිල් ගඟ තියෙන්නේ ඊජිප්තුවේනේ. ඊජිප්තුවේ මිනිස්සු ගොඩක් මරණයෙන් පස්සේ ජීවිතේ විශ්වාස කරනවා නේද? මං ඒ ගැන ගොඩක් දේවල් අහලා තියෙනවා. ඇයි අර පිරමීඩක් තියෙනවනේ. මං ඉතින් දන්න දේවල් ටික තමයි කිව්වේ. ඔයා නම් ඉතින් මේ දේවල් දැනටමත් දන්නවා ඇතිනේ. නෑ ලූක්, ඔයා තමයි හැම දෙයක්ම දන්නේ. අපේ සීයා ඉතින් යාගේ පොත්වල ලියලා තිබ්බනේ. ඉවරයි. ඔහොම ඉන්න ලියෝ. ඔක්කොම ඉවරයි. මේ බෝතලේ මට ගේන්න කියලා කිව්වේ ජීන්. මොනවා ජීන්? අයියෝ ලියෝ, ඔයා සම්පූර්ණයෙන්ම ගම කාලා. කොහොමද ඉතින්? ලූක්. අයි ජීන්, ඔයාද ලස්සනයි. මං ගේන්න කියපු එක ඔයා හැලව කියලා ආරංචි. ඒකද? කෑම ෂෝක් එකට තියනවද? රසට හැදුවානේ. සැලඩ් එකේ බ්ලැක් කියුමන් නැති වුණාට සොරි ඇන්ඩ්‍රූ. මම මේ සැලඩ් එකට අදේව දාන්න කියලා හිතන් හිටියේ. මෙයා හින්දා එකක් නැති වුණා. මම මුකුත් කරේ නෑ. ඔක්කොම ලියෝ හින්දා වුනේ. අනේ ඇන්ඩ්‍රූ මාව විශ්වාස කරන්න. ඔයා නිකන් බොරු කියන ලෑස්ති වෙන්න එපා. දැන් ලියෝට වැරද්ද දානවද? ඔයානේ යාගේ අයිතිකාරයා. මං අයිතිකාරයා වුණාට එයා මං කියන දේ අහන්නේ නෑ. දැන් ඔයා මට ඒක හොයලා දෙන්න නැද්ද? දන්නවනේ මේ බ්ලැක් කියුමන් හොයාගන්න නෑ කියලා. හරි ඉතින්. මං කොහෙන් හරි ගෙනත් දෙන්න. කරන් ආ ඊජිප්තුවට. ඔයා කොහොමද හෙට ගිහිල්ලා ඒක අරගෙන එන්නේ? හරි මං ඊජිප්තුවට ගිහිල්ලා ඒකයි අරන් එන්න. ඔයාට ඒකනේ ඕනේ. ඔයා කෝයේ කීවිල විතරයි තියෙන්නේ. බලනවකෝ ඔය මෝඩ මූණ දිහා. කවුද එතකොට මෝඩ? අනේ ඔයා නම් හරි බුද්ධිමත්. ඔයා ඔය එක එක කතා කියන්නේ මේ මටද? බුද්ධිමත්කම බේරෙනවා. හරි සන්තෝසයි. මට ඔක කියන්න එපා. ඉතින් ඔයානේ කිව්වේ ආයෙත් කියන්න කියලා. මට ඔය කීවිලෙන් වැඩක් නෑ. මට දැන් මොන ලෝකෙන් හරි බ්ලැක් කියුමන් කෙනෙක් දෙනවා.
හම්බෝ දැන්න ටිකක් හොඳයි වගේ මේ ලියෝ කරන වැඩහින්ද මගේ නම සෞත්තු වෙනවා එයා කිව්වේ බ්ලැක් කියුමින් තියෙන ඊජිප්තුවේ කියලා එහෙනම් බ්ලැක් කියවමන් හොයනවත් ගියාද? සලාම් අලයිකුම් ලස්සන දවසක් නේද කවුද මල්ලියෝයා මමද මම මේ සංචාරකයෙක් නිවාඩුකට කියලා ආවේ ඇත්තම කිව්වොත් මම තමයි අහසේ ආරක්ෂකයා මේ තියෙන්නේ බ්ලැක් කියවමින් නේද ඔයාගේ පෙනුම දෙක්කම කියන්න පුළුවන් ඔයාට මේක ගන්න තියා හිතන්නවත් බෑ කියලා තේරුණාද? ෂාමි කණ්ඩාඩියක් නේද? ඔයා ගාවත් හොඳ බඩු කෑලි තියෙනවනේ. මේකට මාරුවක් දාමුද? සලාම්. ඔව්වේ කට්ට කෑවට කොල්ල ලස්සනයි. අනේ අයින් වෙන්න හැමෝ පාරෙන් අයින් වෙන්න හේ ඉන්නවා මේ මොකක්ද මේ මගෙන් දුවල බේරෙන්න බෑ දැන් බලමු මේ මල් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ මොකද්ද මේ? ඒ ටුටුන්කාමන්ගේ වෙස්මුණ. මේක ඊජිප්තු ඉතිහාසයට අයිති එකක්. මේක කොයි කාලෙට අයිති එකක් වෙන්න පුළුවන්ද? ඇත්තටම කොහොමද මේක මෙතනට ආවේ? මේක තියෙනුනේ ටුටුන්කාමන්ගේ සුවඳනේ. ඔයා එතකොට අමු හොරෙක්ද? හොරෙක්? ඕක මෙහාට දෙනවා. ඉස්සර ලේසි නෑ. ඇයිම මේක තමයි මගේ අලුත්ම බාන්නේ. මේ කාලේ හෑන්ඩ්කෆ් හොයාගන්න හරි අමාරුයිනේ. මොකද්ද ඔය උලක් තියන් කරන්නේ? කට්ටිය ට්‍රිප් එකක්වත් යනවද? අපේ සිය හැමතිස්සෙම කියනවා කවුරු ඔයාගේ මාර්ගයට හරස් වුණත් ඒකට ඉඩ දෙන්න එපා කියලා. මේ දෙන්නම හොරු. මොකද ඒ කිව්වේ? මම හොරෙක් නෙමෙයි. මෙන්න මේ හාදයා නම් හොරෙක් වෙන්න පුළුවන්. අනේ මේ මට නම් හොරෙක් කියන්න එපා මං හොරෙක් නෙමෙයි. මූණ දෙක්කම් පේනවා. අමු කම්බ හොරු කියලා ඌ. පිස්සුද? මම හොරෙක් නෙමෙයි යන්නේ. ඇත්තම කිව්වොත් මම මේ ට්‍රිප් එකක් ආපු ගම. මොකද කරන්නේ? මෙතනින් යන්. නැවතුනම තමයි අපි යන්. මට මොකද්ද වෙන්නේ? ඔයානේ ඇවිල්ලා හොරා මම නෙමෙයි. ඔයා හිතනවද එයාලා ඒක විශ්වාස කරයි කියලා? දෙකටම මෙහෙම දුවන්න බෑනේ. කරන්න දෙයක් නෑ මගේ පස්සෙන් එන්න. ඉක්මන් කරන්න ඇතුළට එන්න. කොහෙදයි ඒගොල්ලෝ ගියේ? දැනට මං හොරා විශ්වාස කරන්න. මං හිතන්නේ දෙන්නම බැනගත්තා. ඔයා
මාත් එක්ක එන්න. තමුන් අර පැත්ත බලනවා. හරි ලොක්කා. මේ කොහෙවත් නැති හොරෙක් හින්දා මාවත් හොරෙක් ගන්නට වැටුණා. තමුන් නිසා තමයි මේ ඔක්කොම. කොච්චර වතාවක් මං ඔහෙට කිව්වද හොරෙක් නෙමෙයි කියලා. පොඩ්ඩක් මාව විශ්වාස කරනවකෝ. ඒ වුණාට අර වෙස්මුණුස්සන්ගේ ඔයානේ. ඔයා ඇත්තටම දන්නවද මේ වෙස්මුණේ තියෙන වටිනාකම කොච්චරක්ද කියලා? ඇත්තටම කිව්වොත් මං ඒක දන්නවා. ඒ පුදුම වුණාද? ඔයාට මේකට මැදිහත් වෙන්න ඕනේ නැත්තම් මේ දැම්ම මාව ලියනවා. ලියලා ඔයා යන දේවාලක යන එකයි ඇත්තේ. ඕ පිස්සුද? මට නම් මෙහෙ ඔයත් එක්ක ඉදිරිය නරක නාමයේ ගාව ගන්න බෑ. මම මේ බ්ලැක් කියුමින් බෝතලයක් අරන් යන්න මෙහාට ආවේ. දැන් මාත් හොරෙක් ගන්නට වැටුණා. ලයිට් ආවා. ආයේ ගියා. අනේ අයියේ මං හොරෙක් නෙමෙයි. මෙන්න ඔහෙට මගෙන් තෑග්ගක්. කියන වෙස්මුණ කොහෙද තියෙන්නේ කියලා. පාත්තික වේලු කරනවද? අනේ මන් දන්නේ මම මෙතනට ගෙනාවනේ. අනේ ටොටොන් කාමගේ වෙස්මුණ හම්බුණා කියන්නේ කල්ල හරි. හැබැයි ඉතින් මේක හොරුන්ගේ අතට යන්න නම් දෙන්න බෑ. එතකොට ඉතින් මේක අනතුරේ. අනේ අයියේ මං හොරෙක් නෙමෙයි. කොහෙද මේ ඉන්නේ? ඉරගයක් පේන්නේ නැද්ද? දැන් ඉවරයි. හිරගේක හම්බෝ. හොඳ වෙලාවට මේක තාම තියෙනවා. මොකද්ද? ඒක හොරකම් කරන්න තරම් දෙයක් නන් නෙමෙයි. ඒ හින්දා ඒක අමතක කළා දාන්න. මම හොරෙක් නෙමෙයි කියලා කොච්චර නම් කිව්වද? මගේ නම ටැංක්. වතුර ටැංකිද? අන්තිමට ඉතින් මෙච්චර හොඳ නමක් තියාගෙන හිටපු මම හොරෙක් නිසා ඊජිප්තුවේ හිර ගෙදරකට ලගින්න වුණා. මෙතන ඉඳලා හරියන්නේ නැහැ, එළියට යන්න ඕනේ. තනියම කියවනේ පිස්සුද? මේ තියෙන්නේ මේක නම් නියමයි. අවශ්‍ය ශක්තියත් ගන්න තියෙනවා. තනියම කියවනවා මදින පිස්සු ඇදලා. අද වහගෙන මෙතනින් එළියට යන්න ඕන නම් මෙහාට එනවා. ඇවිල්ලා කොටනවා. පිටි කොටපන් නෝනේ. මට ඇත්ත කියන්න හොරෝ. ඇයි අර වෙස්මුණ ඉස්සුවේ? මං ඒක ඉස්සුවේ නෑ අනේ. තේරෙන්නේ නැද්ද? පිස්තුන් කෝටියක් දෙයියන්ගෙන් මං නිවුරලා කියන්නේ මම හොරෙක් නෙමෙයි. අපි ගාව ඔය ජරා වැඩනේ. මම මැජික් කෙනෙක් වෙන්න ඉන්නේ මේ. පොඩ්ඩක් ඉන්න. මං එයාලා ගැන අහලා තියෙනවා. මැජික් කියලා කියන්නේ ආරක්ෂක කණ්ඩායම. හරියට නිකන් පොලිසිය වගේ. එයාලගේ වගකීම තමයි පාරවරුන් ආරක්ෂා කරන එකයි ඊජිප්තුව ආරක්ෂා කරන එකයි. හරියට නිකන් පාරවරුන්ගේ පෞද්ගලික පලියක් වගේ. ඒගොල්ලෝ වගකීමක් තියෙන පිළිගැනීමක් තියෙන පුද්ගලයෝ. එහෙමනම් ඒ වෙස්මුණක් හොරකම් කරන්න ගියේ. ඒක අයිතරටම ගිහින් තියන්න හදපු එක විතරයි මම කරේ. ඇත්තම කියනවා නම් මම ඒක නියම හොරාගෙන් තමයි හොරකම් කරේ. හොරු කොහොමත් කියන්නේ ඔහොම තමයි. ටුටුන් කාමගේ වෙස්මුණ කවුරු හරි හොරකම් කරන්න හදනවා. ඔයා දන්නවද ඒක? මම ඒක ආරක්ෂිත නෑ කියලා කියන්නේ හොරා තාමත් එළියේ ඉන්නේ. පේන විදිහට දැන් වැඩේ හරි වගේ. ඒයි කතා කරද්දී අහගෙන තාත්තේ ගෑනුවේ නැද්ද? ඒයි හොරෝ මේ අහන්නකෝ. ටුටුන් කාමගේ වෙස්මුණ කියන්නේ අනාගතේ ඉන්න මිනිස්සු ගොඩාක් අගය කරන වස්තුවක්. මං ඒක පොතක දැක්කේ. අපි දැන් මෙතනින් එළියට යන්නේ හදන්නේ. ඔය ඇහුවා නේද බාර්ලි පවුඩර් වලින් මොනවද කරන්න පුළුවන් කියලා? හොඳයි. ඔන්න බලා ගන්න. ඔයා මැජික් කාරයෙක්ද? ඒක මැජික් එකක් නෙමෙයි. සයන්ස්. හරි ප්‍රමාණය තිබ්බනම් අපිට ඕන වෙන පොඩි ගිනි දැල්ලක් විතරයි. එතකොට වැඩේ හරි. ඊට පස්සේ වෙනදී දැක්කනේ. බූම්. ඔයාට ඉතින් ඔයා තේරෙයි දන්නේ. ඔයාම හොරෙක්නේ. මේවා කොමන් සෙන්ස්. කොමන් සෙන්ස් කියලා කිව්ව සාමාන්‍ය දැනීමට. හොරු කොහොමද ඕවා දන්නේ? අනේ මේ නිකන් ඉන්නවා. ඇත්තම හොරා තාම අල්ල ගන්නවත් බැරි වුණා. මොකද ඔයා මෙතනනේ. ඒ කියන්නේ ඇත්තම හොරා තමයි ඔයා. මං හරිනේ. බයි හොරා. ඕම ඉන්නවා. මකා කොහෙද යයික වට ගියේ? හොඳයි. වෙස්මුණ හොඳින්ද කියලා බලන්න විතරයි මම යන්නේ. පොතේ එක තියෙනවා නම් ඒක හොරකම් කරලා නෑ. මේ තියෙන්නේ ඒකට අවුලක් නෑ. මං නම් ඇත්තටම මෝඩයි. මගේ හොරා කියන දේත් විශ්වාස කරානේ. මම හොරෙක් නෙමෙයි. මොකක්? අයියෝ මට ඕකට එච්චර ලොකු ගාණක් දෙන්න බෑ. අනික එක එච්චර වටින්නෙත් නැහැ. මෑඩම් මේක ඇත්තම කිව්වොත් සුපිරි හායි කොපි එකක්. ඔයා දන්නවද මම මේ කොහෙන්ද ගෙනාව කියලා? එංගලන්ත කෞතුකාගාරකෙන්.
මට වැඩක් නෑ. ඕක බොරු එකක්. ජීන් චූටම් එක බලන්න මේක ෆේක් වගේ පේනවද නෑ අංකල් ටසිය කියනවනම් ඒක හරියටම හරි. හැබැයි මේ වෙලාවේ මැඩම් හරි. මේක තනිකරම ෆුල් කොපියක්. තනිකර ෆේක් මේක ෆේක්. ඔගුල ටුටුන් කාමන්ගේ වෙස්මුණ හොඳට මදුරනවනේ. මෙන්න මේ තියෙන සලකුණ අනිත් පැත්තට තියෙන්න ඕනේ. අනිත් එක මේ පැත්ත චුට්ටක් නිල් පාට වෙලා තියෙන්න ඕනේ. හැබැයි මේකේ තියෙන කොළ පාටින්. මේ ටුටුන් කාමන්ගේ වෙස්මුණ බොරු එකක්. ෆේක් තනිකරම කොපියක්. මම ඇත්තම එක දැක්කා. ඔය කතාව හැමෝම දන්නවා. ඇත්තම එක හොරකම් කළා. ඒ වගේ බොරු එකක් තමයි තියලා තියෙන්නේ. මොකක්? එතකොට කවුරුත් ටුටුන් කාමන්ගේ ඇත්තම වෙස්මුණ දැකලා නැද්ද? මං හරි මාසයි අනේක බලාගන්න. ලස්සනද ඒක? මොන හිතකින් ඔබ හොරකම් කරනවද මන්දා? ළමයාගේ නම මට මතකයි මොකක් දන්නවද ටෑන් මොකක් නෑ ඉතිහාසය වෙනස් වෙන්න ඕනේ. ටෑන් නෙමෙයි ඒක හොරකම් කළේ. ඒක වෙන කෙනෙක් තමයි හොරකම් කරලා තියෙන්නේ. එතකොට ටෑන් කරන්න හැදුව ඒක ආයෙමත් හොරකම් කරලා ඒක තිබ්බ තැනීම තියන්න. පව්වනේ අපි කොල්ලා. මට වෙලාවක් නෑ. කොහොමරි ටෑන්ව මේකෙන් බේරගෙන එයාව මේ නරක නාමෙන් ගලව ගන්න ඕනේ. ඔහොම අල්ලන් ඉන්න කොල්ලෝ. මොකද ඒ උනේ? ඔයා මොකද තනියම කියවන්නේ? මොකක්දනේ මේක? අපි පස්සේ වෙලාව කතා කරමු චික්. මට මේ වෙලාවෙ ලොකු ගමනක් යන්න තියෙනවා. ඔයා කොහෙදනේ යන්නේ? අනේ මාත් එන්නම්කෝ. මගේ යාළුවෙක් කරදරේ වැටලා ඉන්නේ. වෙලාවක් නෑ. දෙයියෝ බුදුන් වදින අද්දකින් වැඳලා කියන නංගේ පැත්තකට වෙන්න. මේ වෙලාවේ මේ දෙක කරන්න ඕනේ. මොනව කළත් ඔයාට යන්න වෙන්නේ නෑ. මොකද ඕකේ කොක්ක මගේ අතේ. මේ අහන්න. මට ඕක දෙන්න. මාවත් එක්කන් කියොත් දෙන්න පුළුවන්. හොඳයි. හොඳයි. හැබැයි මේ ලිෆ්ට් එක ගැන ඔයා කාටවත් කියන්න බෑ. පොරොන්දු වෙනවද? මම පොරොන්දු වෙන්නම්කෝ. ඔයාන මෙහෙද අලුත් වගේ. මම ඉන්නේ ඊජිප්තුවද? ඔව් එහෙ තමයි. මං ඉන්නේ ඊජිප්තුවේ විතරක් නෙවෙයි. මේ කාලේ නෙවෙයිනේ. ඒක නෙමෙයි කොල්ලෝ. කොහෙද හිරගේ තියෙන්නේ? කෙල්ලට අවුලක් නෑ. මේ අගින් වැඩක් නෑ. ඔයා හිරගේ තියෙන තැන කියන්න. අපි දෙන්නෙක්ක මෙතැන්ට අරගෙන ආවා. කෝ අනිත් මිනිහා? එයා එක පාට අන්තරස්ථාන වුණා. එයා විතරක් අන්තරස් දාන්න උනේ. ඔයාටත් යන්න තිබ්බනේ. පාළුවෙන්න හිටියේ. අනේ ගණන් ගන්න එපා. ඒකට තමයි ඉතින් යාළුවෝ කියලා જાතියක් ඉන්නේ. හෙලෝ මම ජීන්. ඔය ටෑන් නේද? ඔයා තියමයි. ඇත්තම කෙනා වගේමයි. අපි ඔයාව පිටුර වලින් දැකලා තිබුණට ඇත්තට දැකලා තිබුණේ නැහැනේ. පස්සේ කතා කරගමු. දැන් යන්න ඕනේ. මෙතන අපි මෙතනින් උඩට ගියාම අපි නිදහස් වෙනවා. මට නම් ටිකක් උසයි වගේ. ලස්සන නංගියේ මං ඔයාව ආරක්ෂා කරනවා මගේ දිවි හිමියේ. මම ලස්සනයි කියලාද කිව්වේ? ලස්සනයි. දැකුම් කළු ඔත්තුසයෝ. Thank you Dan. ආමේ. උදව්වට ස්තුතියි. ඒයි! කොහොම ඉන්නවා? දැන් සැරයක් කිව්ව නවතින්න කියලා. මගේ නැට්ට තමයි අල්ලන්න වෙන්නේ. මාව අතාරිනවා. නැත්තම් ඔහෙට ලූක් මේක අල්ලගන්න. yeah.
ඉස්සරහවට ආවේ. මෙහෙට ඇවිල්ලා බලන්නකෝ. මෙතනින් පනින්න නම් බැරිද? මොකක් හරි විදියක් තියෙන්න ඕනේ. අපි කැටපෝලයක් හදමු. මොකද කැටපෝලය? ඔව් අපිට ගම්මිතාවේ නියතේ පාවිච්චි කරන්න පුළුවන්. අපි මොකක් හරි දෙයක් පස්සට ඇත්තොත් එහෙම ඒකයාගේ කලින් ස්වභාවයට පත් වෙන්න බලනවා. ඒකෙන් පිටවෙන ශක්තියෙන් අපිට ඕන තැනකට යන්න පුළුවන්. අතර තමයි පොට් එක. ඔක්කොම ලෑස්ති. 3යි 2යි 1යි. ඒක හරි ගියා. දැන් අපිට පුළුවන් මේ ලනුව දෙකෙන් එතරට යන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහොම ඉන්නවා. ටෑන් ලෑස්ති වෙන්න.